ගොඩාක් අයගේ මෙහි වතුර වලට කොණ්ඩේ යනවා. සමහර අය රෑ නානවා වැඩ කරලා ඇවිල්ලා. සමහර අය ගොඩක් කල්පනා කරනවා මේ හැම දෙයක්ම හින්දා කොණ්ඩේ යනවා කියන එක හරියට මේ විදේශ රටවල ඉන්න අය කියන කතාවක්. ඒකට සැලෝන් එකකින් ට්‍රීට්මන්ට් එකක් ගන්නවට අමතරව ගෙදරකදී කරගන්න පුළුවන් දේවල් මොනවද? පරිස්සම් වෙන්න. අනිත් එක ගොඩ උණු වතුර වලින් හිස් කබල සෝදන්න එපා. අනිත් එක අපි ෂවර් එක කෙලින්ම මෙහෙමනේ යූස් කරන්නේ හිස් කබල මුදුනටනේ. ඒක හොඳ නෑ. එතකොට අපේ මෙතන කෙස් අර ඒ ෂවර් එකේ ප්‍රෙෂර් එකට ගැලවිලා යන්න පුළුවන්. ඒක ගොඩක් දුරට වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ප්‍රෙෂර් එක අඩු කරලා මේ පැත්තට වගේ අල්ලනවා නම් ෂවර් එක ගොඩක් හොඳයි. අනිත් එක මෙහි වතුර කල්කාරේ තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් කල්කාරේ නිසා අපි ගොඩක් උණු වතුර අඩු කරන්න කියන්නේ ඒ නිසා. මොකද ගොඩ උණු වතුර කියන්නේ කල්කාරේ වැඩි. එතකොට ගොඩක් ඩැමේජ් වෙනවා. මෙහි කොණ්ඩේ ගොඩාක් කැලෙන්නේ යන්නේ. ඒ ඔක්කොම වෙන්නේ මෙහි වතුර වල ඒ ප්‍රශ්නේ නිසා. ඒකයි ගොඩක් සීත කාලේ නම් ඉතින් ක්ලයිමේට් චේන්ජ් වෙද්දිත් අපේ කොණ්ඩ යන කාල සීමාවල් තියෙනවා මෙහි. ඉතින් ඒ හින්දා අර ගෙදර ඉතින් කරගන්න ට්‍රීට්මන්ට් එකක් හැටියට හෙයා ට්‍රීට් එකට හොඳයි ඔයිල් ට්‍රීට්මන්ට්. ඉතින් ගෙදරම Tamanට පුළුවන් දේවල් විදියට හදාගෙන ඔයිල් දන්නවනේ දැන් ගොඩක් දේවල් මීඩියා වල යනවනේ. ප්‍රෝවා කරන්න පුළුවන් ගෙදරදී. ප්‍රෝවා කරන්න බැරි නම් අපි ළඟට එන්න පුළුවන්. අපි ළඟ තියෙන ඔක්කොම නැචරල් බියෝ ඔක්කොම ඔයිල්ස් තියෙනවා. මං හදන ඔයිල් තියෙනවා. ඒවා අපි දාලා අපි ට්‍රීට්මන්ට් කරනවා. වැඩියම සැලුන් එකට සෙනගේන දවස කවද්ද? සිකුරාදා සෙනසුරාදා. මම මාව හොයාගෙන ආවේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා මට දැනගන්න වාගේ. පරණ සැලුන් එකක් බ්‍රෑන්ඩ් එකේ නම කියන්න. සැලොන් මෙර්ලියන්ස්. ඇයි සැලුන් එකකට යන්න ඕනේ කෙනෙක්? විශේෂයෙන්ම කාන්තාවකගේ සුන්දරත්වය තමා එයාගේ පර්සනැලිටි එක. ඒ සුන්දරත්වය රැක ගන්න නම් ඒක මේන්ටේන් කරන්නම අවශ්‍යයි. අන්න එතනදී අපිව අවශ්‍ය වෙනවා. ඒ ඔයිල් එකක් අරගෙන රත් කරලා හොඳට ඉස්කබලට දාලා හොඳට මසාජ් කරගන්න ඕනේ. ඕගොල්ලෝ ට්‍රීට්මන්ට් කරාට ඕගොල්ලෝ ට්‍රීට්මන්ට් වල ගණන් කොහොමද දන්නේ නැහනේ? අපි ඇත්තට මගෙන් කරන අය මගේ ප්‍රයිසස් දන්නවා. ඒ කියන්නේ බොහොම අඩුයි ලොකු මුදලක් අය කරන්නේ නැහැ. මේ ඉතින් ඔයිල් මසාජ් එකේ යන්නේ ඉතින් අපේ මහන්සිය තමයි වැඩිපුර. මොකද ඔයිල් එකේ මසාජ් එකක් නේ යන්නේ. එතකොට අපි ටිකක් ඇඟේ බර දාලා අත බර දාලා ටිකක් හෙඩ් එකට දැනෙන්න මසාජ් එක දෙනවා. ඒ දීලා වපෝරේ මැෂින් එකක් තියෙනවා. එකෙන් වපෝරේ දාලා ඒ කියන්නේ එතකොට අර ඔයිල් එක හොඳට ඇබ්සෝට් වෙනවා ඔළුවට. ඒ වගේ ඉතින් ගෙදර කරගන්න අමාරුයිනේ වපෝරේ දාලා. සාමාන්‍යයෙන් ඒකයි අපි කියන්නේ ඔයිල් රත් කරලා ඉස්කබලට දාලා හොඳට මසාජ් කරන්න විනාඩි පැය කාලක් විතර මසාජ් කරලා ඊට පස්සේ ෂවර් කැප් එකකින් කොණ්ඩේ වහලා ගෙදර ඉන්න පුළුවන් උනෝරා පැයක් හෝ දෙකක් ඉඳලා මේ සෝදලා අරින්න. අනිත් එක තමයි මේ ලෝකේ තියෙන හැම දෙයකින්ම ඔළුවට ගන්න එපා ස්ට්‍රෙස් ප්‍රශ්න. මේ මම වගේ hina වෙලා සතුටින් ඉන්න මොන ප්‍රශ්නය ආවද? වැඩියෙන්ම මේ ක්ලයන්ට්ලා එන්නේ මොන ට්‍රීට්මන්ට් වලටද අක්කා? ගොඩක් එනවා බ්ලැක්ස් වයිට් තියෙනවා අය ගොඩ එනවා. ගොඩක් මෙන්නේ ආ කලර්ස් තමයි. කලර්ස් කටින් මොකද ඒ මේ කටින් වලට විශේෂයෙන්ම එනවා. කොහොමද පුන්තේ හරි කපා ගන්න එනවා. මොකද හැමෝම කියනවා මගේ අතින් කැපුවොත් වැවෙනවා කියලා.